අපි ලෝකයේ සිටින ක්‍රීඩකයන් ලංකාවට ගෙන්න ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒකත් එක්ක තමයි අපිට ටියානා සුමනසේකර කියන ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලංකාවට ක්‍රීඩා කරන්න තීරණය කරන්නේ. එයාලා ලංකාවෙන් ගිය අය නැවත ලංකාවට එන්න තීරණය කරලා තියෙනවා. රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව අපි මාස 2ක විතර ක්‍රියාවලියකින් පස්සේ ජාත්‍යන්තර ජිම්නාස්ටික් සංගමයෙන් අපිට නිල වශයෙන් ඇයව ලංකාවට ක්‍රීඩා කරන්න ක්‍රීඩිකාවක් විදියට ටියාපදිංචි කරගන්න පුළුවන් වෙනවා. අපේ අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වුණු ඒ ක්‍රියාවලියක් ඇතුලේ ටියානා සුමනසේකර කියන්නේ මේ වෙනකොට ඇමරිකාවේ ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි ගණනාවක ගෝල්ඩ් මෙඩල් 12ක හිමිකාරියක් විශේෂයෙන්ම ඔලිම්පික් පදක්කමක් ගන්න පුළුවන් තරමේ ඉන්න ක්‍රීඩිකාවක්. ඉතින් ටියානා සුමනසේකර තීරණය කරනවා ලංකාවට ක්‍රීඩා කරන්න. එයා 2025 පෑන් ඇමරිකන් චැම්පියන්ෂිප් එකේ ගෝල්ඩ් මෙඩල් එක ගන්න ක්‍රීඩිකාවක්. ඇය දැන් තීරණය කරා ලංකාවට ක්‍රීඩා කරන්න. මෙතෙන් සිට ටියානා ලංකාවේ ක්‍රීඩිකාවක් විදියට ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා කරනවා. ඉතින් අපි ටියානාට සුබ පතනවා. ඒ වගේම ටියානාගේ දෙමව්පියන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබේ දරුවා තමන්ගේ රටට නැවත ලබා දීම වෙනුවෙන් අපේ රටේ කීර්තිය ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා අපි කියන්නේ ලෝකයේ පුරා විසිරී සිටින ලාංකීය ක්‍රීඩකයන්ට අපේ රටේ බිඳ වැටී තිබුණු දේශයේ බිඳ වැටී තිබුණු ක්‍රීඩාව නගා සිටවන්න ඔබට දායක වෙන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා ලෝකයේ පුරා විසිරී සිටින ලාංකීය ක්‍රීඩකයන්ට ඔබ විවිධ හේතු නිසා මේ රට අතෑරලා යන්න ඇති. විවිධ හේතු නිසා මේ රටට එන්න බැරි වෙන්න ඇති. අපි දැන් ඔබට ආරාධනා කරනවා ඔබ ලංකාවට එන්න. ඇවිල්ලා ඔබේ රට ඔබ ලාංකීය ජාතිය වෙනුවෙන් ක්‍රීඩා කරන්න. ඔබේ රට දිනවන්න. ඔබේ ශක්තිය ඒ වගේම ඔබේ හැකියාව කුසලතාවය තමන්ගේ මව්බිම වෙනුවෙන් එකතු කරන්න අපි ඔබට ආරාධනා කරනවා ලංකාවේ ක්‍රීඩාවට මැදිහත් වෙන්න ක්‍රීඩකයෙක් විදියට අපේ රටට එකතු වෙන්න. ඒ සඳහා අමාත්‍යාංශය හරහා අපි ඔබට අවශ්‍ය කරන සියලු පහසුකම් ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් අපි අපේ රට ලෝකයේ ඉහළින්ම තියන්න ක්‍රීඩාවේ ජයග්‍රහණත්පත් කරගන්න ලෝකයේ පුරා විසිරී සිටින මේ ලාංකීය ක්‍රීඩකයන්ට අපි කරන ආරාධනාව එන්න අපි අපේ රට දිනුවමු.